ඒත් මට නාග කන්‍යාව මම නාග කන්‍යාව. අද කන්‍යාවන්ගෙත් නාග කන්‍යාව. ඔට උදව් අවශ්‍යයි. මට දැනෙන්නේ මෙයාට ළමයා හම්බෙට වගේ. එන්න දුවේ හික්මන්ට එන්න. මේ දුවෙක්. මම ආත්ම තුනක ඉපදුණා. ඔයා අනන්ත කුලේ. මම ඔයාට මොනවත්ම වෙන්න දෙන්න. මගේ දුව අනන්ත් දෙවියනේ. ඔයාට එන්න තිබ්බ තැනට. ඒ මන්දිරය දැන් වෙලාව වෙලා තියෙන අපි අලුත් නාග කන්‍යාවට. ලෝකය දැක්ක නාග කන්‍යාවන්ගේ ලෝකය. ශිවඤ්ඤා, ශිවාංගී, බේලා, රින්දා. නම නාග කන්‍යාව බානි තමන්ගේ මහතුරෙක් වුණු කුස්සෙක් සමග විවාහ වුණා. සර්වශේෂ් නාග කන්‍යාව ප්‍රතා අගති අනන්තා. අක්කේ එක දෙයක් අහන්නද? ඔයා මට ජොබ් එක කරන් දුන්නේ කොහොමද? එයාද? හරියටම හරි. මේකන මගේ ස්පෙෂල් පවර්. කාටවත් මට බෑ කියලා නම් කියන්න. අනේ මටත් එයාට වගේ ස්පෙෂල් පවර් එකක් තිබ්බනම්. ඔයාගේ ළඟ මොන ලෝකෙම තියෙන්නේ නාග රජිනිය. ඔයා තමයි අනන්ත කුලේ නාග රජින. ඔයාගේ ලෝකෙටම ගෙන ඒවි. සමහර වෙලාවට දැනෙනවා මම මේ ලෝකෙට අයිති නෑ කියලා. සටා. අක්කේ හිම්මන්ට යමු. මට ගොඩක් බය හිතෙනවා. අනේ අද නම් හොඳට විනෝද වෙන්න පුළුවන්. අක්කේ එළියට යන්න එපා. මගේ කන්නාඩි දෙක. මගේ කන්නාඩි දෙක. නෑ ඉන්නම් නෙමෙයි. නාග කන්‍යාව. කැඩිලානේ. අක්කේ නැකිටින් නාග මන්දිරය. එයින් වතුර ටිකක් හොයාගන්න පුළුවන් වෙයි. අක්කේ හැමවෙන් මඩකින් එන්න. එයා එනවා. මන්දිරයට එනවා. එකපාරක් රියා මේ මන්දිරයට ආවොත් ඊට පස්සේ ආයාගේ අත්‍රෝබර එන්න පටන් ගනීවි.